Hi, welcome to my YouTube channel. කොහොමද ඔයාලට හොඳින් ඉන්නව නේද? ඉතින් මගේ channel එකට අලුතින් එකතු වෙන සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද හදන්න යන්නේ රස මාරි බිස්කට් පුඩින් එකක්. ඉතින් අපි ඉස්සෙල්ලාම සීනි ටික කැරමල් කරගන්න ඕන. සීනි ග්‍රෑම් 50ක් වගේ අරගෙන මේක කැරමල් එකක් විදිහට මෙන්න මේ පෙන්වන ආකාරයේ කලර් එක එනකන් ඔයාලා කැරමල් කරගන්න. එතකොට ඒක ලස්සන පාටක් අපිට ගන්න පුළුවන්. මම කැරමල් පුඩින් එකක් තමයි ඉතින් හදන්නේ. මෙන්න මේ වගේ ලස්සන පාටට ඔයාලත් හදාගන්න සීනි ටික කැරමල් කරලා වැඩි කර වෙන්න දෙන්න එපා. එතකොට තිත්ත රහක් එනවා. ඉතින් මේ ගානට ගන්න ඔයාලත් වග බලා ගන්න. ඉතින් අපිට මේකට උමනා වෙන්නේ මාරි පැකට් එකකුයි කිරි පැකට් එකකුයි බිත්තර දෙකකුයි කෙසෙල් ගෙඩි තියෙනවා කෙසෙල් ගෙඩි දෙකකුත් දාන්න. මම වෙනසකටත් එක්ක කෙසෙල් ගෙඩි දෙකකුත් මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලත් මම මේ හදන විදිහට බලාගෙන හදන්නකෝ. මම කියලා දෙන්නම් මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ ලොකු මාරි පැකට් එකේ මුල් පේලියම ගන්නවා මාරි බිස්කට් පුඩින් එක හදන්න. ඉතින් අපි ඉස්සෙල්ලම මේ මාරි ටික මේ කිරි වලින් පොඟව ගන්න ඕන. ඉස්සෙල්ලම කරන මෙන්න මේ ආකාරයට අපි මාරි බිස්කට් එක කඩලා අපි මුලින්ම කෙසෙල් ගෙඩි දෙකක් අරගෙන ඒක හොඳට හීනි වෙන්න කපා ගන්න ඕන. මේ පෙනෙන ආකාරය ඔයාලට පොඩියට කපා ගන්න. මේක එච්චර ලොකුවට කැපුවත් කමක් නැහැ. ඉතින් මම බ්ලෙන්ඩර් කරලා ගන්න නිසා පොඩියට කපා ගන්න. එතකොට ලේසි මේක හොඳට බ්ලෙන්ඩ් වෙනවා. ඔයාලට කැමති ආකාරයට ඉතින් මේකට කෙසෙල් ගෙඩි දෙකක් හෝ එකක් හෝ එකතු කරගන්න පුළුවන් නම් කෙසෙල් ගෙඩි ඕන නැත්නම් ඉතින් ඔයාලා මාරි බිස්කට් වලින් විතර පුඩින් එක හදන්න. මම වෙනසකටත් එක තමයි මේ කෙසෙල් ගෙඩි දෙකත් එකතු කරලා බැලුවේ. ඊට පස්සේ අපි මේ කපාගත්ත කෙසෙල් ගෙඩි ටික භාජනයට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි බිත්තර දෙක එකට දාගන්නවා. එපාර ෆ්‍රෙෂ් මිල්ක් හරි කිරි හරි තියෙනම් ගන්න. මම නම් කිරි පැකට් එකක් තමයි ගත්තේ. ඊට පස්සේ මාරි ටිකත් එක්ක එකතු කරලා අපි කිරි ටික මේකට දාගන්නවා. කිරි ටික දාලා ටිකක් වෙලා මේක පෙගෙන්න දෙන්න මාරි බිස්කට් ටික. ඊට පස්සේ අපි මේකට වැනිලා තේ හැන්දක් දානවා. ඊට පස්සේ සීනි තියෙනවා සීනි දාන්න. සීනි තේ හැන්දා මම දැම්මේ මෙතන අයිසින් sugar තේ හැන්දා. ඊට පස්සේ අපි මේක බ්ලෙන්ඩර් කප් එකට දාගෙන මේක බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන බ්ලෙන්ඩර් කප් එකට දාගත්ත මාරි බිස්කට් ටික අපි මේක බ්ලෙන්ඩ් කරලම බලමුකෝ. ඉතින් මම දැන් සීනි කැරමල් කරපු මේ භාජනේ මේක අරගෙන මම බ්ලෙන්ඩ් කරපු ටික මේකට දාගන්නවා. ඊට පස්සේ මම චොකලට් ටිකක් ගත්තා. ඉතින් ඒ චොකලට් දවටිනින් ටිකක් තමයි දාගන්නේ. චොකලට් ටික දාගෙන ඊට පස්සේ මම ආපහු මාරි බිස්කට් කෑලි ටිකක් කඩලා මේක උඩින් තියාගත්තා වෙනසකටත් එක්ක. දැන් අපි මේක oven එකට දාලා සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයෙන් විනාඩි 30ක් 40ක් මේක බේක් කරගන්න ඕන. ඉතින් ඒක එක එක්කෙනාගේ oven එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා මේ විදිහට try කරලා බලන්න. මේක ඕනනම් ස්ටීම් කරන්න පුළුවන් හුමාලෙන්. ස්ටීම් කරන එකත් ලේසි. ඉතින් මම අද හැදුවේ oven එකේ මේ විදිහට oven එකට දාලා විනාඩි 40කට පස්සේ මේ තියෙන්නේ බේක් කරගත් පුඩින් එක ඔයාලට පේනවා ඇති. ඉතින් අපි මේක පැය භාගයක් විතර ශීතකරණයේ තියාගන්න ඕන. ඊට පස්සේ මේක හොඳට සෙට් වෙනවා. අපි මේක ඉතින් ඩෙකරේට් කරගෙන මාරි බිස්කට් ටිකක් දාලා උඩින් අපි මේක ශීතකරණයේ තියාගමු. ඊට පස්සේ පැය භාගයකින් විතර පස්සේ තමයි මම මේක කන්න එළියට ගන්න. ඉතින් මේ තියෙන්නේ ගනිපු පුඩින් එක. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා රස බලන්නකෝ. මේක රසම රසයි. ඉතින් ඔයාලත් හදලා try කරලා බලන්න. මාත් එක්ක දිගටම මේ වගේ වීඩියෝ බලන්න රැඳිලා ඉන්න. ඉතින් මට ගොඩක් සතුටු දවසක් මගේ subscribeලා 1k වුණා. ඉතින් subscribeලා 1000 ඔයාලගේ උදව් වලින්. ඉතින් ඔයාලත් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම subscribe කරන්න, මගේ වීඩියෝ දිගටම බලන්න, මාත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා සියලුම දෙනාටම. ඉතින් thank you මාත් එක්ක මේ වගේ ආදරෙන් දිගටම රැඳිලා හිටියට. ඔයාලත් මේක හදලා try කරලා බලලා කියන්නකෝ කොහොමද කියලා රස. අදට ගිහින් එන්නම් එහෙනම් bye bye.